ඒකයි කිව්වේ හැම කොස්සක්ම අරන් හැම තැනම සුද්ධ කරලා සියලු ප්‍රශ්න විසඳගෙන ඒ විදිහට ජීවත් වෙන්න යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් අර මැරෙන කල්ම පීඩාව විතරක් ඉතුරු වේවි. සැනසෙල්ලක් නම් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුශාසනාව සිහි කරන්න ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේත් වදාළනේ සමහර ප්‍රශ්න තියෙනවා වහලා දාන්න ඕන කියලා. ඒ නිසා ඔයාලගේ ජීවිතෙත් සම්මුඛව කතා කරලා විසඳ ගන්න ප්‍රශ්න විසඳ ගන්න. ඒ වගේම මේ එක්කෙනෙක් දෙන්නෙක් කතා කරලා විසඳ ගන්න ප්‍රශ්න එක්කෙනෙක් දෙන්නෙක් කතා කරලා විසඳ ගන්න. ඊළඟට වැරද්ද පිළිගෙන ආයෙ මම කරන්නේ නැහැ කියලා කවුරු හරි කිව්වොත් ඒක ඇත්තටම ප්‍රශ්නයකට විසඳුම්. ඊට පස්සේ කෙනෙක් අනේ මගේ අතින් වැරද්දක් වුණා මං ආයෙ මේක කරන්නේ නැහැ කිව්වට පස්සේ අත උස්සනවා නම් එයා අධර්මයි. මම මේක ආයෙ කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා කියලා කියන්නේ ආයෙ එතනින් එහා ඒ ප්‍රශ්නේ විසඳිලා. දැන් අපිට ලැබිච්ච අවවාද තියෙන සමහරලාට අපේ අතින් අඩුපාඩු වෙනකොට ලොකු ස්වාමීන් වහන්සේ අපිට අවවාද කරන අවස්ථා තියෙනවා. ඒකට සමහර වෙලාවට අපිට සිද්ධ වෙනවා මේ ලොකු සංසය අවවාද කරන්න හදනකොටම ස්වාමීනි මට සමා වෙන්න කියලා එකපාරම කියනවා. දැන් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රශ්නේ විසඳන්න කතා කරපු ගමන්ම අපෙන් එනවා සමා වෙන්න කියලා. ඒ වගේ වෙලාවක මට කියලා තියෙනවා ආයතුන් එකපාරම සමා වෙන්න කිව්වට පස්සේ එතනින් එහාට මට අවවාද කරන්න බෑ. ඇයි සමාව ගත්ත ගමන් ප්‍රශ්නේ විසඳෙනවා. ඒ නිසා ගුරුවරයා අවවාද කරනකල් මොහොතක් ඉන්න. ගුරුවරයා වැරද්ද පෙන්නනකල් මොහොතක් ඉන්න. පැහැදිලිද මං කියන එක? බලන්න ගුරුවරු අපිව කොච්චර ඉක්මවනවද? උතුම් ගුරු ලැබීම කොයිතරම් යහපතක්ද? මම මේක කියන්නේ ගියේ යම් ප්‍රශ්නයක් කතා කරනකොට මගේ අතින් වැරද්දක් වුණා මට සමා වෙන්න කියලා කිව්වට පස්සේ එතනින් එහාටත් මේක ඇද යනවා නම් ඒක ධර්මානුකූල නැහැ. ධර්මානුකූල නැහැ. ඉතින් අපේ ජීවිතේදී සෑම ප්‍රශ්නයක්ම අපි විසඳනවා කියන තැනින් ඉඳපා සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුදුරජාණන් වහන්සේ වදාලා අසූචි ටික තනරොඩු වලින් වහනවා වගේ සමහර ප්‍රශ්න ඇද්දොත් ඒ වගේ අගමුල හොයාගෙන ගියොත් එහෙම ලොකු පිරිසකට හානියක් වෙනවා නම් ඒක ඉක්මනට වහලා දාන්න. බුදුරජාණන් වහන්සේ ලෝකෙට අනුකම්පායි. නින්දාවකට අකමැත්තෙන් නෙවෙයි. ඒක ඇවිස්සීමෙන් වෙන අයහපත වැඩි. පැහැදිලි නේද මම මේ කියන එක? තම තමන්ගේ ජීවිත දිහා බලන්න. ඒ නිසා අද හොඳට හිතට ගන්න ඕන බලවත්ව හිතට ගන්න ඕන කාරණා දෙකක්. ඒ තමයි ජීවිතේ සතුටෙන් වාසය කරන්න නම් පාඩු විඳින්න සිද්ධ වෙනවා. ඒ අපි හිතින් පිළිගත යුතුයි. ජීවිතේ සතුටෙන් ගත කරන්න නම් හැම ප්‍රශ්නෙටම විසඳුමක් ඕන කියන අදහස හිතෙන් අයින් කර ගන්න ඕන. ජීවිතේට සතුටෙන් ඉන්න ඕනේ නම් සමහර ප්‍රශ්න තියෙනවා ඇස් තිබුණත් ඇස් නෑ වගේ ඉන්න වෙනවා. කන් තිබුණත් කන් නෑ වගේ ඉන්න සිද්ධ වෙනවා. මේ සංසාර ගමන ඉතාමත් භයානකයි. අපි අපේ ජීවිතේ හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න ඕන කියලා සාධාරණ අසාධාරණ බව හොයාගෙන අපි කෑ ගහනවා. සමහර මිනිස්සු කියනවා මෙච්චර වැඩ කරලා මට හොඳක් නෑනේ. මට මෙච්චර වැඩ කරනවා මම මෙච්චර කඹරනවා. මං 16ක් වගේ 16ක් වගේ මෙහෙම ඉඳලා හොඳයි කියලා නාමයක් නැහැ. මාව තේරුම් ගන්න කවුරුත් නැහැ කියලා අපි කතා කරනවා. මමත් කියලා ඇති ඔබත් කියලා ඇති. ඒ වුණාට බලන්නකො පින්වතුනි. ඔබ මීට අවුරුදු දශක දෙක තුනකට කලින් කුඹුරු යාය දිහා බැලුවා නම් කුඹුරු යායක වී වපුරන්න කලින් හරකුන්ගෙන් කුඹුරු සීසානවා. ඒ මුළු කුඹුරම සීසාන ගවයාට හැන්දෑවට තනකොළයි වතුරයි හැර මොනවද දෙන්නේ? මුළු කුඹුරක් කාලා අවසානයේ තනකොළයි වතුරයි හැර වෙන මොනවද? එදාට අපි කතා කළේ නෑනේ ගවයා කතා කළේ නෑනේ සාධාරණ අසාධාරණකම්. මෙච්චර හාලා අපිට දෙන්නේ තනකොළද කියලා. ඒ වගේ සංසාරේ මිනිස්සුන්ට කඹරන්න කුඹුරවර ගාටපු ජීවිත අපිට තියෙනවා.
කලාතුරකින් මිනිසෙක් වෙච්ච වෙලාවේ දැන් අපි සාධාරණ සංසාරෙම සාධාරණේ දැන් හොයනවා. සංසාරෙම සාධාරණේ දැන් හොයනවා. හොයා ඉදින් මැරිලා සාධාරණයක් කතා කරන්න බැරි තැනක උපදිනවා. කුකුල් කොටුවක කුකුලෙක් වෙලා උපදිනවා. තමන්ගේ ඥාතීන් එක එක්කෙනා මරණයට කැඳවගෙන යනවා. අර කුකුලා බලාගෙන ඉන්නවා. ඔහු දිනක හිස වෙන් තුරු. ඒ සාධාරණ අසාධාරණ බව කවුද කතා කරන්නේ? අපි එක රොත්තේ දාලා අපිට ඉඩ නැහැ. අපි හිර වෙලා මේ කුකුළු ටික ඉන්නේ. අපිට කණ්ඩ මදි, බොණ්ඩ මදි. අපි දාන බිත්තර ඇයි ගෙනියන්නේ? කුකුළු කතා කරනවාද ඒවා? පින්වත් මහණෙනි, මේ සංසාරය ගැන නුඹලා කොමක්ද හිතන්නේ? බුදුරජාන් වහන්සේ අහනවා. මේ සංසාරේ අපි ගත කරද්දී කුකුල්ලෝ වෙලා බෙල්ල කැපිලා ගලා ගිය ලේ දහරද වැඩි, සතර මහා සාගරේ ජලයේද වැඩි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සංසාරේ දීර්ඝ බව අනුවනම් මහා මුහුදේ සතර මහා සාගරේ වතුර චුට්ටයි. කුකුලෝ වෙලා විතරක් ඉපදිලා බෙල්ල කැපෙනකොට ගලා ගිය ලේ ටික සතර මහා සාගරේ ජලයට වැඩි. එන මං ඔය කියපු කුකුලන්ගේ කතාවේ අපි ඉන්නවා. ඌරු කොටුවක ඌරු දාලා, අසූචි කණ්ඩ දාලා, ජරාව කණ්ඩ දාලා, ඒ කණ්ඩ බොණ්ඩ දෙන මිනිස්සුම බෙල්ල කපනවා. ඒ ඌරු කුටුවේ එකේ ඌරා මරණයට අරගෙන යනවා. අනෙත් ඌරෝ සාධාරණ අසාධාරණ බව කොහෙටද පැමිණිලි කරන්නේ? කොහෙටද උද්ඝෝෂණ කරන්නේ? බලාගෙන ඉන්න වෙනවා. ඔහුත් යම් දවසක ඔහුගේ බෙල්ලටත් පොර වෙනකම්. පින්වත් මහණෙනි, මේ සසර ගැන ඔබට කුමක්ද හිතෙන්නේ? අපි ඌරෝ වෙලා විතරක් ඉපදිලා බෙල්ල කැපිලා ගලා ගිය ලේද වැඩි, සතර මහා සාගරේ ජලයේද වැඩි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සතර මහා සාගරේ ජලයේ පොඩ්ඩයි. ඌරෝ වෙලා විතරක් අපි එක එක්කෙනා බෙල්ල කැපිලා ගලා ගිය ලේ මුහුදේ වතුර වලට වැඩි. ඔබටත් මටත් එදා සාධාරණ අසාධාරණ බව කතා කළේනේ. මේ ජීවිතේ මේ වෙනකොට අපි කී ගමනක් කියලා තිනවද? ඇයි මාව තේරුම් ගන්න බැරි? ඇයි අපිට මෙහෙම කරන්නේ? මගේ මොනවද ඔයාලට වෙලා තියෙන වැරදි? ওই මන්ත්‍ර ටික අපි කාගේ කටේ තියෙනවා. හැබැයි ඒ වුණාට වෙන්වතුනි, අර විදියට තිරිසන් සත්තු අතර ඉපදෙද්දි, ගවයන් අතර ඉපදෙද්දි, ඔයාලා දැකලා ඇති මේ පසුගිය කාලවල ඔය මේ මාධ්‍යයේ සැරිසරුවා සමහර වීඩියෝ එකක්. ඒ තමයි මම හිතන විදිහට ඉන්දියාවේ වෙන්න ඇති. මේ කරත්තේක ගවයෙක් බැඳලා කරත්තේ අරන් යනවා. ඒතර මේ ගවයා කරත්තේට බඩු පුරවලා කරත්තේ පාත් වුණා. අර මේ බැඳලා හිටපු ගවයා ඉස් වුණා. දැන් එල්ලිලා අර කරත්තේ ඇයි අර පිටිපස්සෙන් පාත් වුණානේ. දැන් ඔය ආදාළ මනුස්සයා මොකද කරන්නේ? අර හරකගේ කකුල් දෙක බිම ගෑවෙන මට්ටමට බර අඩු කරලා තලලා ඵලයන් කියනවා. ඔය විදිහට අපි බර ඇද්දා. අපේ පිටේ මිනිස්සු තියාගෙන ඇද්දා. බර ඇද්දා. මැරෙනකල් ඇද්දා. මට අද උණයි, මගේ අද කකුල් රෙදෙනවා, මට අසනීපයි, මට අද පණ නැහැ වගේ කියලා ගවයාට කියන්න පුළුවන්ද? පින්වත් මහණෙනි, මේ සසර ගැන ඔබට කුමක්ද හිතෙන්නේ? ගවයන් වෙලා විතරක් ඉපදිලා බෙල්ල කැපිලා ගලා ගිය ලේ ටිකද වැඩි, සතර මහා සාගරේ ජලයේද කියලා ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ගවය වෙලා ඉදින් බෙල්ල කැපිලා ගලා ගිය ලේ වැඩි, මුහුදේ වතුර අඩුයි කිව්වා. එහෙනම් ওই සංසාරේට අපිත් වැටුණා නේද? අපි කරත් ඇද්දා නේද? බර ඇද්දා නේද? එදා අපිව තේරුම් ගන්න කවුද හිටියේ? ඇයි මේ මිනිස්සෙක් වෙච්ච වෙලාව විතරක් අපි මේ ඔක්කොම කතා කරන්නේ? මුළු සංසාරේටම උත්තර ටික කතා කරලා හොයන්නද හදන්නේ අපි? ඒ ඔක්කොම ටික විසඳගෙන මැරෙන්නලා ආයේ ප්‍රශ්නයක් නැතුව ඉපදෙනවා නම් ගැටලුවක් නැහැ. අද සියලු ප්‍රශ්න වලට උත්තර හොයන මිනිසයා හෙට මැරිලා ආයේ ගවයන් අතර උපදිනවා. ඌරන් අතර උපදිනවා. කුකුලන් අතර උපදිනවා. මාළුවන් අතර උපදිනවා. සතා සර්පයා අතර උපදිනවා. නිරේ උපදිනවා.
තිරිසන් ලෝකෙ උපදිනවා, പ്രേත ලෝකෙ උපදිනවා. ප්‍රේතයන් අතර ඉපදුනාට පස්සේ ප්‍රේතයා තනි. සමහර ප්‍රේතයෝ කැයිහොටු සෙම කෑවොත් එහෙම අනිත් ප්‍රේතයෝ දිග නියපොතු වලින් ඒ ප්‍රේතයාගේ බඩ පලලා ඒ සෙම ටික එයා කනවා. දැන් අර බඩ පලපු ප්‍රේතයා වෙනුවෙන් කතා කරන්න ඥාතියෙක් කවුද ඉන්නේ? ඇයි මෙයාට මෙහෙම කළේ කියලා කියන්න කවුද ප්‍රේත ලෝකේ ඉන්නේ? අද කාලේ මනුස්ස ලෝකේ කෙනෙකුට අසාධාරණයක් වුණොත් වීඩියෝ කරලා Facebook දානවා, නිවුස් වලට දානවා. ප්‍රේතයන්ට වෙන හානිය Facebook වල නිවුස් වල දාන්න කවුද ඉන්නේ? අද කාලේ මිනිස්සෙකුට අයහපතක් වුණොත් අසාධාරණයක් වුණොත් සමහර පොලිසියෙන් හරි ඉදිරිපත් වෙනවා. ප්‍රේතයන්ට වෙන අසාධාරණකම් ඉදිරියේ කවුද ඉන්නේ? පොලිසිය. මේ ඔක්කොම සෙල්ලම් මේ මනුස්ස ලෝකේ නේද? මනුස්ස ලෝකේ මේ අවුරුදු 50ට 60ට සසර ගැන තේරෙනවා නම් ඉවසනවා පින්වතුනි. ගොඩාක් දේවල්, ගොඩාක් ප්‍රශ්න වලට විසඳුමක් තමයි ඉවසන එක. වටිනා දහම් කරුණු පිළිබඳ දැනුවත් වීම උදෙසා ඔබත් අදම සදහම් සුවඳ YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.